ඉස්සර කාලේ එක ලස්සන ගමක හරිම නිහතමානී ගමරාල කෙනෙක් හිටියා. එයා තමන්ගේ හේනට ආදරය කළේ තමන්ගේම දරුවෙක්ට වගේ. දවසක් මේ හේනේ පුදුම හිතන තරම් ලොකු පුහුල් ගෙඩියක් හැදුනා. ඒක දැක්ක ගමේ හැමෝම කිව්වේ අම්මෝ මේ වගේ ලොකු පුහුල් ගෙඩියක් අපි කවදාවත් දැකලා නැහැ කියලා. ගමරාලා හිතාගෙන ඉන්නේ මේ පුහුල් ගෙඩිය විකුණලා එන සල්ලි වලින් තමන්ගේ දරුවන්ට ලස්සන ඇඳුම් පැළඳුම් අරන් දෙන්නයි. ඒත් ඉතින් එක අඳුරු රෑක කපටි හොරෙක් හේනට රිංගලා මේ ලොකු පුහුල් ගෙඩිය හොරකම් කළානේ. පහුවදා උදේ හේනට ගිය ගමරාලට දකින්න ලැබුණේ හිස් වැල විතරයි. එයාට ගොඩක් දුක හිතුණා. අනේ දෙයියනේ මම මෙච්චර ආදරින් හදපු මගේ ලොකු පුහුල් ගෙඩියට මොකද වුනේ? කවුරු මේක ගත්තද දන්නේ නැහැ කියලා එයා අඬන්න පටන් ගත්තා. ගමරාල මේ ගැන පැමිණිලි කරන්න ගමේ ප්‍රඥාවන්ත ආරච්චිල රාලහාමි හම්බ වෙන්න ගියා. ආරච්චිල රාලහාමි මට ලොකු අසාධාරණයක් වුණා. මගේ ලොකුම පුහුල් ගෙඩිය ඊයේ රෑ කවුරු හරි හොරකම් කරලා ගමරාල කිව්වා. ආරච්චිල රාලහාමි හරිම බුද්ධිමත්. එයා දැනගත්තා මේක ගමීම කෙනෙක්ගේ වැඩක් කියලා. එයා ගමරාලව සනසලා මෙහිම කිව්වා. කලබල වෙන්න එපා ගමරාල මම හොරා අල්ලන හැටි දන්නවා. අපි පොඩි වැඩක් කරමු. ඊට පස්සේ ආරච්චිල රාලහාමි ගමේ හැමෝටම හවසට මන්සන්දියට රැස් වෙන්න කියලා පණිවිඩයක් යවුවා. හොරාත් කිසිම දෙයක් නොදන්නා ගානට අහිංසක විදිහට පිරිස අතරට ආවා. එයා අල්ලපු ගෙදර මිනිස්සයාගෙන් මෙහිම ඇහුවා. මොකද්ද දන්නේ නෑ නේද මේ හදිසියෙම අපිව කඳිව්වේ? ආරච්චිල රාලහාමිගේ මූණත් අද හරි සෑර පාටයි. ඕ ගමරාලගේ පුහුල් ගෙඩිය කවුද හොරකම් කරලලු? ඒක හොයන්න වෙන්න ඇති. අනිත් කෙනා කිව්වා. ටික වෙලාවකින් ආරච්චිල රාලහාමි ඉස්සරහට ඇවිත් උගුර පාදලා මෙහිම කිව්වා. අද මේ ගමේ වටිනා පුහුල් ගෙඩියක් හොරකම් කරලා තියෙනවා. හැබැයි මම දැන් දන්නවා හොරා කවුද කියලා. පුහුල් ගෙඩිය කරේ තියන් යනකොට ඒකේ තියෙන සුදු පාට පුහුල් පිටි හොරාගේ කරේ තවම තියෙනවා. ඒක මට මෙතනටම පේනවා. ඇත්තටම කාගේවත් කරේ පිටි තිබුණේ නැහැ. ඒත් හොරා බය වුණා. එයා හිතුවා ඇත්තටම තමන්ගේ කරේ පිටි ඇති කියලා. ඉතින් එයා හිමින් සැරේ අනිත් අයට නොපෙනෙන්න තමන්ගේ අතින් කර පිහදා ගන්න හැදුවා. ඒක දැකපු ආරච්චිල රාලහාමි එකපාරටම මෙහෙම කිව්වා. අන්න අල්ලා ගනින් ඔය ඉන්නේ පුහුල් හොරා. ආරච්චිල රාලහාමි හයියෙන් කිව්වා. හොරා හොද්දටම බය වෙලා වරද පිළිගත්තා. අනේ ආරච්චිල රාලහාමි මට සමා වෙන්න. මම හිතුවේ ඇත්තටම මගේ කරේ පිටි පේන්න තියෙනවා කියලා. හොරා කිව්වා. ආරච්චිල රාලහාමි hina වෙලා මෙහෙම කිව්වා. උඹේ කරේ පිටි තිබුණේ නැහැ බං. මම ඒක කිව්වේ උඹේ හිතේ තියෙන බය එළියට ගන්නයි. මතක තියාගනින් වරදක් කළොත් ඒක කවදාවත් හංගන්න බෑ. අන්තිමේදී හොරා හැමෝම ඉස්සරහා ලැජ්ජාවටපත් වුණා. ගොවි මාමාට සාධාරණේ ඊට වුණා. ඉදා ඉඳන් අදටත් අපි කියන්නේ පුහුල් හොරා කරින් දැනි කියලයි.